කාවින්දෙන් ප්‍රශ්නයක් අහනවා, මසිනාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා දෙන්න ඕනේ ඒකට ඇත්ත උත්තරේ. ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා, ඔකට දෙන්න ඕනේ ඇත්ත උත්තරේ. දෙන්නම උස්සන්න ඕනේ මොකද්ද උත්තර දෙක මොකද්ද කියලා. හරිද? එහෙනම් මසිනා මුකු. එහෙනම් මම පළවෙනි ප්‍රශ්න අහනවා. මුලින්ම ආදරය කිව්වේ කවුද? ඔයා ඉස්සරහා බලා ගන්න. මේකට උත්තරය දෙන්න ඕනේ අනිවාර්යෙන්. මුලින්ම ආදරය කිව්වේ කවුද? අවුරුවනේ මුලින්ම ආදරය කියන්නේ නැතිනේ. කවුද දෙන්නගේ මුලින්ම ආදරය කිව්වේ? ඒක වෙන්න බෑනේ. අල්ලපු ගෙදර ඒ නිසා අහපු දෙයට උත්තරේ ලස්සනට දෙන්නකො. මුලින්ම ආදරය කිව්වේ කවුද? අවින්ද පොඩ්ඩක් මං කරන්න ඕනේ. දෙන්න මොණ්ඩ බලා ගන්න බෑ. මොණ්ඩ බලාගෙන ඉන්න කාලයක් දැන් දීලා තියන්නේ. අන්තිම chance එක මේ දීලා දෙන්න අපිට අහන්න ඕන ප්‍රශ්න ඕගොල්ලෝගේ. තාම කිව්වේ නෑ. එහෙනම් මුලින්ම ආදරය කිව්වා. කවින්ද ගා මුලින්ම ආදරය කියන්නේ කවුද? ආදරය කියනවාද කියලා? ඒවනේ මුලින්ම ලේඩිස් ෆස්ට් කියලානේ. මොකද කියන්නේ? ඔයාගේ මහත්තයව ආදරය කියනවා දැම්මද? හරි. මුලින්ම ආදරය කියන්නේ කවුද? උසන්නකෝ. හරි. දෙවෙනි ප්‍රශ්නේ. දෙන්නගෙන් මුලින්ම කිස් එකක් දුන්නේ කවුද? පළවෙනි කිස් එක කවුද දුන්නේ? මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. තරහ වුණාම මුලින්ම යාළු වෙන්නේ කවුද? පරස්පරාවේදී උත්තරයක් ආවේ. පවන්ති කියනවා පවන්තිලු මුලින්ම යාළු වෙන්නේ. දැන් මොන වෙනවද? මේක මේ දෙන්නට අද ඉඳලා වැදගත් වෙන ප්‍රශ්නයක්. දෙන්නගෙන් නාන්න හොර කවුද? උත්තරය දුන්නේ පවන්දිසුව. ආදන්න මොකද කිව්ව උත්තරේ කියලා? කාවින්ද කියලා. නාන්න හොරයිලු. මන්නම් දන්නේ. මොනනම් දන්නේ. හරි. හොඳ ප්‍රශ්නයක් අහන්න. මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඇදගෙන නාන්නේ කවුද? බලන්න බෑ. ඔය ඉස්සරහ බලාගන්න. ඇත්ත කියන්න ඕනේ. ප්‍රශ්නයක් අහම ඇදගෙන නාන්නේ කවුද? එක්කෙනෙක් මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. හෙට මොන කුඩි කන්න වෙයිද දන්නේ නැහැ. දෙන්නගෙන් වැඩිපුර ගොම් වැඩ කරන්නේ කවුද? බෑ මේ වෙලාව යනවා දෙන්නගේ. බෑ මේ පවන්ති. උත්තර දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්න ඕනේ. කවුද ගොම් වැඩ කරන්නේ? උස්සන්න හැබැයි වැඩි ප්‍රිසුනේ මේ සබත්තුයි. කවන්නේ. හොඳම ප්‍රශ්නේ. මම නම් දන්නේ නැහැ මේකට උත්තරයක් දෙන්න කොහොමද කියලා. මස්සිනාගෙන්ද අහන්න ඕනේ. වැඩිපුර අහිංසක කවුද?
තරහ වුණාම වැඩිපුර කෝල් ගන්න කවුද? මලියක් ගියාම වැඩිපුර කෝල් ගන්න. අවන්ති ඉස්සරහ බලා ගන්න උත්තරයක් ඕනේ. වා උත්තර දෙන්නේ නැහැ. මේක අද ඔයගොල්ලන්ගේ දවස. ඒ නිසා ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕන අනිවාර්යයෙන්. අවන්ති. අම්බෝ අහන්න බැරි ප්‍රශ්නයක්. අවුරුදු ගාණක් පිටිපස්සට යන්නේ. මුලින්ම ගෙදරට කිව්වේ කවුද? බොන්න නෙමෙයි කිව්වේ. මුලින්ම ගෙදරට කිව්වේ කවුද කියලා අහන්නේ. ඒව බෑ. ඔය දෙන්නගේ මුලින්ම ගෙදරට කිව්වේ කවුද? හරි. මෙහෙම ආමුකෝ. පවන්ති. කියන්න. මුලින්ම ගෙදරට කිව්වේ ඔයාද කාවින්දද? පවන්ති කියන කාවින්දලු. හොරාට මුලින්ම බඳිමු කිව්වේ කවුද? සතුස්සනෝ. හොරාට මුලින්ම බඳිමු කිව්වේ කවුද? නෑ මුලින්ම ඔය දෙන ආදරය කරනකොට හොරෙන් බඳිමු කිව්වේ කවුද? හොරෙන් බඳිමු කවුරුත් එහෙම කියලා නැද්ද ආදරය කරනකොට? අවුරුදු ගානක් ආදරය කළා ඒ දේ කිව්වේ නැත්නම් ඒ ආදරය අතර වැඩක් නැහැ. උත්තරයක් ඕනේ අනිවාර්යයෙන්. මේ ඔඩියන්ස් එකත් ඉල්ලන උත්තරයක් කියන්න. ප්‍රශ්නේ ආයිමත් අහන්න කිව්ව නේද? හොරාට මුලින්ම බඳුමු කිව්වේ කවුද? පවන්තිකින් මුලින්ම උත්තරය ඕනේ. හොරාට මුලින්ම බඳුමු කිව්වේ කවුද? ඒකට උත්තරයක් නෑ වගේනේ. හරි. අපි පොඩි chance එකක් දෙන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ අහමු බලන්න. මේකට නම් අනිවාර්යයෙන්ම උත්තරයක් ඕන. මොකද මේ ප්‍රශ්නේ මට අහන්න බැරි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට නම් අනිවාර්යයෙන්ම උත්තරයක් ඕන දෙන්නගෙන් කවුරු හරි. හනිමුන් යන්න හදිස්සි කාටද? අනිවාර්යයෙන් උත්තරයක් ඕනේ. බෑ. ඒකට උත්තරයක් දෙන්න නැත්නම් දවස මුදන වාඩි කරලා තියෙනවා. අනිවාර්යෙන් උත්තරයක් ඕනේ. හනිමුන් යන්න වැඩියෙන්ම ආස කවුද? වචන මුකුත් කතා කරන්න බෑ. උත්තරයක් අනිවාර්යයෙන්ම ඕනේ ඒ ප්‍රශ්නෙට. නැත්නම් බොහොම තමයි දවසම වාඩිලා ඉන්න වෙන්නේ. අනිවාර්යෙන් ඕනේ උත්තරයක් ඕනේ. ඒ ප්‍රශ්නෙන් නම් මග අරින්නේ නැහැ. ඒකට උත්තරයක් අනිවාර්යෙන්ම ඕනේ. ඒ පොඩි එකේ උත්තරේ මම අහන්නේ කාවින්දගේ පවන්තිගේ උත්තරේ. නෑ. ඩබල් උත්තර නැත. තනි උත්තර විතරයි මම බාරගන්නේ. මේක තමයි ආදරය කරනකොට වැඩියෙන්ම ආදරය කරන කට්ටිය කරන දෙයක් මේක.
හොරාට ගමන් ගිහිල්ලා මාටුනේ කොහේ කාගේ ගෙදරටද? ඒකේ උත්තරේ මාත් දන්නු. බෑ. ඒ උත්තරේ වාගේ බෑ. ඒ උත්තරේ ඔය දෙන්නගෙන් ගන්න ඕනේ. සරපු දෙකක් සපත්තු දෙකක් තියෙනවා. එක්කෙනෙක් ඉස්සුවා. පවන්න බලන්න බෑ. ඔයාගේ උත්තරයක් ඕනේ. පවන්දී අනිවාර්යෙන් උත්තරයක් ඕනේ. මොකද තාම කල්පනා කරන්නේ?